කුමරුනේ රාජකීය පත්‍රයේ නටුන් ඉදිරිපත් කරන ලබන්නේ මගේ උගත් නටුන් ආචාර්යතුමා උගන්වපු ශිල්පය ඉගෙනගෙන ඇවිල්ලා මේ මහ පොළොවේ පය ගහලට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න ඕන හින්දා තමයි මං තැන් තැන් වල ගිහිල්ලා මගේ ඉගෙනගත්ත සාත්‍රය පාවිච්චි කරලා මම වේතනයක් ලබාගෙන කිසි කෙනෙකුට කරදරයක් හිරියරන්න නැතුව මගේ පාඩුවේ මගේ ජීවිතේ ගත ගහගන්නේ. එහෙම කරන එකත් වැරදිද? එහෙම නෙමෙයි උඹලා. අහිංසක මිනිස්සුන්ගේ දේවල් අයිතියෙන් අසාධාරණයෙන් කඩා වඩාගෙන තන සම්බාර රස කරන සුරසප විදින අදහස් ගතිගුණ මගේ නෑයකෝ. මම මෙතන වෙලාවක් ඉවසුවේ. මගේ තියෙන කරුණ ප්‍රතිපත්තිය නම්බ හින්දා. යකෝ හිතන්න උනත් ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා. හිඟන්නේ කරුණත් මාතේ කොමඩේ කතා කරන්න ඉගෙන ගනින්. හිඟා ගන්නේ අන්න ඇයට කරදරයක් නොවේ. මේ හිඟන්න මෙච්චර වෙලා ගියොස්සේ ඔබගේ පාදඩේ උඩ බය. යකෝ මේකා ගියපු උඩක්. කොහෙනවද යකෝ මට ධර්ම දේශනා කරන්න. තොට වැඩි හොඳට ධර්ම දේශනා කරලා අහලා තියෙනවා මම. කරුණා කරලා තෝගේ ධර්මෙන් මට බඩන්න. මං කරන දේ කරන්න දීලා බෑ. අපි මෙතනින් තොට්ටයි. අයි නොබැස්සොත් දුප්පදකම නොබ මට මොනව කරන්නද? කරන්න. අයි තෝබල මට අභියෝග කරනවද? හොඳයි කරන දේ කරන්න බෑ. කොහොමද හදා? හොඳයි බාද කුමන්නේ. ජේතන කුමාරි කවුනි? ඔබ මත් කරලා ඉන්න. මේ හැමදේම ඔබලා තුම හිතයි. බලාගන්න තොට පෙම්ම ධර්ම රාජ වෙන්නේ කියලා. කොහොමද හදා? Mare මොනවද බලාගෙන ඉන්නේ? ඔබට අභියෝග කරන්න මරයි. අවත් බලන්න ඉන්න මරයි කොහේ හදා. මare පාද කුමාරද මරයි. ඒ හිඟන්නගේ පෙන්නන්න මරයි. මරයි යකෝ. Kita kau pergi ke sana. Mana boleh kerja? Ada di balas. Oh, ekor dia kau tu kena berada bila di mana? Kau ada macam tu orang itu dia ada tak? Oh, bidak kari cetera ada reaksi na mana? Pala pahara pasada. Gila tapi atau ke ada dia nak kini sabima. Jangan bagi mang kari orang hatar bahal kali elok namme bahal kamu. Cetera. Kia biar tu ada reaksi kira bidu kari kira orang ada ada dia kini sabima dah ada kira. Datang tu karena mama betul. Oh kini sa, tapi badalam. Dia tak terkini bala. Pada ada reaksi na mana dia tak terkini bala. මම උස්සපු ආයුධය පහට දාලා නැහැ කවදාවත්. නමුත් ඔයාගේ ආදරේ නාමයෙන් ඔයා කියන හින්දා මේක බිම දාන්න. හැබැයි ඔය පාදක කියන පාදඩේට පිය නෙමෙයි කියන කවුරුද මතකද? ඉදා. එමල චේතනා. මේ අහගනියෝ. තෝ හිතන්න එපා. තෝගේ ආදරවන්තය මම සතුටෙන් උඩ බාර දුන්නා කියලා. තෝ එහෙම හිතාගෙන ඉන්නවනම් ඒක පුහු මාන්නයක් විතරයි. ඒ වගේම චේතනා තෝ තහගම් හොඳට තෝ තමයි මගේ ජීවිතේ අපායක් කරුවේ. තෝ තමයි මාව යක්ෂයෙක් කරුවේ. මේ අපිය තෝ හිතන්න එපා. නිබලට මං තෝ බාර දුන්නේ මගේ සිය කැමැත්තේ නෙමෙයි. තොපි දෙන්නගේ ආදරයට මේ පාදක සදා කාලික පාදකය. තොපි දෙන්නගේ ආදරේ ජයග්‍රහණය මගේ මනකඳ උඩින් තොපි දෙන්න කියපු දවසට තමයි නිමල චේතනා තොපි දෙන්නගේ ආදර කතාව රොන් නකුරේ ඉතිහාසෙ සටහන් කරන්නේ. චේතනා මං කිව්වා නේද ඔයාට ඔන්න ඔය දේ සිද්ධ මේක හින්දා අපි මේ දේ නොකරිමු කියලා. නිමල කොච්චර බාධක කම්කටොළු ආවත් ඔයාට තියෙන ආදරය තවත් වෙනවා නිමල. සදා කාලික ඔයාගේ නිමල පසුබහින්න එපා. ආයතන ඕනම තැනක මං එන්න සූදානම්. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා ගන්න ඕනම තියෙන. ඔයාගේ ජීවිත නාල්ප මාතරේකවත් අකටුත්තක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. කවුද? පාදකද ජය ගන්නේ? ඔබයි මමයිද කියලා බලමු. දැන් අපි යමු මතරලා. හොඳයි. පාදකත් එක්කම විසඳ ගන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. තීරණය කරුවා මාළුනෝන් සමග සාකච්ඡා කරලා.
අපි දෙන්නගේ විවාහය ආදීටම සූදානම් කරන්න ඕනේ. අනේ ඒක නම් හොඳයි. මම කවදාද අපි දෙන්නගේ සන්න බන්ධනේ සිද්ධ වෙන්නේ කියලා මම බලාගෙන ඉන්නේ. මොකද මට පොඩි සැකයක් ඇති වුණා. ඔබ මගෙන් ආයෙත් දුරස් වෙලා යයි කියලා. ඒ නිසා අපි දෙන්න තව දුරටත් මේ දැස් රතු කරගන්නේ නැතුව අපේ දෙමාපියන්ට කතා කරලා අපේ විවාහය සූදානම් කරපු චේතනා. ඔයා ඒකට එකගයිනේ? ඕ නැතුව ඉතින්. හොඳයි. එහෙනම් චේතනා සුළු මොහොතක් අපි දෙන්න විනෝද වෙලා අපි දිගටම යමු. මයිලුණුම් බහැ දකින්න. ඉතින් කියන්නකෝ එහෙනම්. මේ හදන්න චේතනා. කියන්න ඉතින්. චේතනා. කාමිනී ඇවිල්ලා යනකොට මට දැවුණා මොකක් හරි මෙතන අවිනාශ සිද්ධ වෙනවා කියලා. එහෙනම් තෝ මගේ අස්තකට වැලි ගහලා එතනින් එහෙනම් බැටගත්තා. චේතනා ඇඟිලා ඉඳගෙන මරන් එළියට. මම මේ හැම මල් කපුවා ගානේ හැම බැලුවා. එතුම නෑ. අර ඇටි දුවන මේද චේතනා නේද? චේතනා කොහොම නවතියා? චේතනා නවතින්නයි කිව්වේ. දෙයියනේ අර කණ්ඩුලයා මාව ආය පාර රවට්ටුවා. නිබල! අනේ අපේ නිබල! මොනවද දෙයියනේ? අනේ නිබල! මට කණ්ඩුල පොරොන්දු වුණා මේ වෙලාවට මගේ චේතන මං ගවට ගෙනල්ලා දෙනවා කියලා. ඒත් මොකක් ඔක්කොම එකතුලා මාව රවට්ටුවා ආය පාරම. නිබල! මරන්න දුන්නේ නෑලිද? දෙයියනේ ඔය එහෙනම් ආව මාව හොයාගෙන. නිබල! මට කණ්ඩුල පොරොන්දු වුණා මේ ගාවට මාව ගෙනල්ලා දෙනවා කියලා. ඔයාට සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම අල්ප මාත්‍රයක් නෑමත් හොයාගත්තා. ඔයා කියන්නේ කිසි වරදක් නෑ. මම වෛර කරා ඔයාට. මම අතහැරලා මාඩ කුමර සමග සිය කැමැත්තෙන් ගියා කියලා. නෑ. හැම දෙයක්ම කොහොමද සිද්ධ වුනේ කියලා මම දැනගත්තා. ඒක කතා කරන්න වෙලාව නෙමෙයි. මට කියන්න මාඩ කුමරංග ඔයා කොහොමද ඉතිහාසෙලා ආවේ කියලා. මම යවර වටලා එයා මුලක් කරලා මයික් එකට පැනගෙන ආවනේ බල. මම පස්සේ එනවා නේ බල. චේතනා මාඩ කුමරංග කියන්නේ ගොඩක් තරුණ කෙනෙක්. අපිට දැන් මෙතන හිටියොත් අවු වෙනවා. අපි දැන් පුළුවන් තරම් ඉක්මනින් ආකර ඈත මේ නර කඳු තලාවෙන් ඈත පැනගම්මා. අපි දැන් ලස්සන ජීවිතයක් ගත කරමු. ඒයි නවතියුනි මල චේතනා. තොපි දෙන්නට මම එදා මල් කපුවෙන් කිව්වා මේ තොපි දෙන්නගේ ආදරේ
ඒ යන මාවතේ මේ බාධක සදා කාලික බාධකයක් විදිහට ඉන්නවා කියලා. තොපි දෙන්නගේ ආදර ජය ලබන්න නම් තොපිට කිව්වා මගේ මලබෙනිය උඩින් ගිය දවසට තමයි තොපි දෙන්නගේ ආදර කතාව රත්නකුරු සටහන් වෙන්නේ කියලා. බල කරිසනේ කිව්ව ආකාරයට මේ බාධක තොපි දෙන්නගේ ආදර මාවතේ බාධකයක් පොළව උඩින්. අනේ බල රාජගොල්ලෝ තෝ කනලා දුවට හදන්නේ. මේ බාධකගේ ඇස් දෙකට වෙලි ගහලා යන්න බෑ බලව. බාධක කුමරුනි දෙයයන්ට බුදුන්ට වදින දෑත එකතු කරලා ඔබට මම වදින්නම් බාධක කුමරුනි. අපි දෙන්නට පාඩුවේ ජීවත් වෙන්න බාධක කුමරුනි ඉඩ දෙන්න. නිබල අපි දෙන්නට මං සන්තෝෂෙන් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මට අයිති වස්තුවත්ව බලහත්කාරයෙන් පැහැරගත්තා බලා. සාධාරණයෙන් ලබා ගත්ත නම් මං ඒක දීලා මං සතුටෙන් ජීවත් වෙනවා. අපි දෙන්න මාව වෛරකාරයෙක් කරගත්තා. ඒ හැම දෙයකම මග කියන්න ඕන ඔන්න ඔය චේතනා. වග කියන්න ඕන චේතනා මේ හැම දෙයකටම. තමයි අද මාව පිළිමරුවෙක් බවට පත් කරන්න හදන්නේ. හරි මගේ දෙපතුල ගාව වැද පැටිලා ඉල්ලුවා බල දෙන්නට පාඩුවේ ඉන්න දෙන්න කියලා. හරි මම ඉන්න දෙන්න. හැබැයි ඒක පොරොන්දුවක් මත. බාධක කුමරුනේ ඒක පොරොන්දුවක් නෙමෙයි පොරොන්දු 1000ක් ඉල්ලන්නේ 1000 මිනිස්ටර් කරන්න මම සූදානම්. නෑ මට 1000ක් ඕනේ නෑ මිනිස්සුયો. මම එකම ඉල්ලීම ඉල්ලන්නේ. මේක අහගනි කොණ්ඩට. උඹයි මායි දෙන්න. අද මේ නයි පොළොංගු හා සමාන වෛර බැඳගෙන අපි දෙන්න මේ කුලල් කාගන්නේ ඇයි? ඇයි කුලල් කාගන්නේ? බාධක කුමරුනේ මේ චේතනාගේ ආදරේ හින්දා. අන්න හරි උඹට තේරුණා. මොලයක් කියලා එකක් තියෙනවා. අපි දෙන්න එක තක්සලාවේ ඉගෙන ගත්තේ. අපි දෙන්න තක්සලාවේ හොඳ යාළුවෝ. පුංචි දෙයකට අපි දෙන්න රණ්ඩු වෙලා. හැබැයි ඒ සැනින් අපි දෙන්න නැවත මිතුරන් වෙනවා. ඒව අමතක කරලා දැන් බෑ. හැබැයි මේක එහෙම අමතක කරන්න දෙයක් නෙමෙයි. ඔබ සැබෑ යාළුවෙක් නම් එකට ඉගෙන ගන්න එක තක්සලාවේ මගේ සැබෑ මිතුරෙක් නම් මට මගේ චේතනා දීලා කරුණා කරලා අපි දෙන්නගේ ජීවිත වලින් ඈත් වෙලා ඵලයක්. බාධක කුමරුනේ ඔබේ ඉල්ලීම මම පිළිගන්නවා. හැබැයි මෙන්න මේ ආකාරයටයි. මොකද ආකාරය කියවම් බලන්න. බාධක කුමරුනේ ඔයයි මා දෙන්න කුලල් කාගන්නේ මේ චේතනාගේ ආදරේ හින්දානේ. ඇත්ත මම ඒක පිළිගන්නවා. අපි දෙන්නකට එක්කෙනෙක්ගේ ආදරයක පහස විඳ ගන්න බෑ. ඒක පුහු මාන්නයක්. ඒ හින්දා බාධක කුමරුනේ ඒ තීරණය ගන්න ඕන මම නෙමෙයි. අපි දෙන්නම මේ කාටුට අපට නෙමෙයි චේතනාගේ ආදරය ලබා ගන්නනේ. ඔයා ඔය ඉල්ලපු ඉල්ලීම ඉෂ්ට කරන්න ඕන මම නෙමෙයි මේ චේතනා. චේතනා කඩයරලා කිව්වොත් එහෙම ඉබල මාව අමතක කරන්න මම මගේ බාධක කුමරුවන් සමග සන්තෝෂෙන් ජීවත් වෙනවා කියලා ඔයාලා දෙන්නගේ විවාහ ජීවිතයට මම ආශිර්වාද කරලා මගේ ආයුෂත් අරගෙන චිර කාලය ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඔයාලගේ ජීවිතවල ඈත්ලා මම සදා කාලිකව තුරන් යනවා යනවා බාධක කුමරුනේ. මට බොහොම සන්තෝෂයි මිත්‍රයා. මිත්‍රකමේ නාමයෙන් මගේ ඉල්ලීම ඔබ පිළිගත්තා. මට බොහොම සන්තෝෂයි. ඔබ සැබෑ මිත්‍රෙක්. හරි. දැන් ඔබ පැත්තකට වෙයන්කෝ. ඉබල. දැන් ඔබ පැත්තකට වෙයන්. මම ප්‍රශ්න විසඳ ගන්නවා. හොඳයි බාධක කුමරුනේ. මම පැත්තකට වෙන්න. චේතනා. මෙහාට බර. බාධක යන්නේ. මෙහාට බර කිව්වා. බාධක යන්නේ. තෝ හින්දා තමයි අපෝ මෙච්චර මේ විදිහට මගේ මිතුරුකම තමතක් කරලා මේ විදිහට කුලා කාගන්නේ කියලා තෝ දන්නව නේද හොඳට? මාව මිනි මරුවේ කරගන්නේ නැතුව. කියා අපි බලන්න තෝ අමතක කරන්න කියලා. අනේ බාධක යන්නේ. ඇයි තෝගේ කතාරෙන්නේ නැහැ? බාධක යන්නේ. මම එතන කියන්නම්. අපි දෙන්නගේ ආදරයට මෙදියක් දෙන්න නැතුව කතා කරලා අපි දෙන්නට පාඩු වෙන්න දීලා. ඔබ යන්න බාධක යන්නේ. නවත් අපි බාධක කුමරුනේ. පිළිතුරට පිළිතුරක් ගන්න ගියා මිසක් අත උස්සන්න කියලා අවසරයක් දුන්නේ නැහැ. අනේ බල බල මෙතනින් මගේ දාරුණ වලින් පල. අනේ බල. චේතනා නැගිටින්න ඔයා. දැන් අහගත්තනේ බාධක කුමරුනේ. චේතනා කැමති නැහැ මගෙන් ඈත්ලා යන්න. ඒකින්ද බාධක කුමරුනේ දැන් අපින් ආයිදේ මෙතනින් තුලන් ගලා යනවාද යන්න. මම යන්නේ නැහැ බලව්. චේතනා. තොට එහෙනම් සීකමත් අපට දෙන්න බෑනේ.
මේ බාධක කියන පොළඟ දෂ්ට කරන්න හිතුනොත් දෙපැත්තම දෂ්ට කරනවා. ඒ තමයි පිසගෝරුයි. තෝ මෙච්චර කාලයක් මගේ හොඳ පැත්ත දැක්ක මිසක නරක පැත්ත දැක්කේ නෑ. අද දැනගම් මං කවුද කියලා. ඉවල තොට අමතක කරන්න බෑනේ. මට අමතක කරන්න බෑ බාද කුමරි මං අමතක කරන්නෙත් නෑ. ඒකන තොට අමතක කරන්න බෑනේ. අමතක කරන්න බෑ. එහෙනම් බලාගන්න ඔගේ ආදරවත්යට මොකද වෙන්නේ කියලා. ඒක තව ජීවත් වෙනවා නැත්නම් මම ජීවත් වෙනවා. කල්පනාවේ කරේ බල. අයියත් කොතම කේති කියලා ඉන්නේ බලාගෙන. ඒක මට කරගත්තා. ජීවිත බාරස කරගන්න.